උඹ නපුංසක වෙන්න පුළුවන්. යකෝ අපි නපුංසක නෑ යකෝ. තරවල මරපන්. අපි බය නෑ යකෝ. අපි බය නෑ. අපි බය නෑ. මාර කඩේ යන්න කොටියට. කොටියට. ඔයාට ඩයස්පෝරාවේ මනදොල සපුරන්නේ නැත්තම් ඔයා කට ඇරලා කියන්න මේක ඒකීය රාජ්‍යයක්. අපි දැනකට කිව්වා උඹට දඬ දෙන්න එපා. ඌ සස්ත්‍රවාදියා කියලා. රටේ පාලනය කරන්න පාතාල නායකයෙක් දුන්නොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒ රට ඉවරයි. ඒ රට ඉවරයි. රට කරන රාජ්‍යව දැවි වෙන්න ඕන. ඌ දැවි නොවුනොත් මොකද වෙන්නේ? රට රාජ්‍යවලු කරණයි. රට සස්ත්‍රවාදී. රාජ්‍ය කියන්නේ අනවිරෝධ කියන බෑ. අපේ දරුවන්ගේ රට මේක මතක තියාගනින්. අන්ත කුමාරා උඹ නපුංසක වෙන්න පුළුවන්. යකෝ අපි නපුංසක නෑ යකෝ. තරවල මරපන්. අපි බය නෑ යකෝ. අපි බය නෑ. අපි බය නෑ. අන්ත කුමාරා මේ දාලා මරපන්. අපි බය නෑ යකෝ. අපි බය නෑ යකෝ. මාර කඩේ යන්න කොටියට. කොටියට. හැබැයි ආණ්ඩුව ජාතිවාදයට කියන දේවල් නිර්ණය දීලා තියෙන්නේ මේගොල්ලෝ. අපි සාමයෙන් ඉන්න බලනවා. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ අපි කතා කරන්නේ මේ ලංකාවේ දෙමළ සංහාරයක් උනේ නෑ ඇත්තම කතාව. ඕගොල්ලන්ට මේ හැමෝම කියනවා මේ දෙමළ සංහාරයක් කරලා කියලා මේ හරිල්ලා ගේන්න හදන මේ ව්‍යවස්ථා සංශෝධනයට සම්පූර්ණයෙන්ම මේ වෙනකොට මේ වටපිටාව සූදානම් කරලා මුක්තිය දදා බලනවා ලංකාවේ මිනිස්සු මේවට විරෝධතාවය ප්‍රකාශ කරනවද නැද්ද කියලා. ඉතින් මේ තමයි සිංහල මිනිස්සු සංහාරය කරපු ඒවා. මේ තියෙන්නේ උපවේලි සාමාන්‍ය පුරාසියන් මරපු ඒවා. හරිද? මේ තියෙන්නේ අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු ඒවා. මේවයි සංහාර කියන්නේ. හරිද? එතකොට මේ දේවල් කරලා මේ කැපිටි කොල්ලෑවේ බස් බෝම්බ ප්‍රහාර එල්ල කරලා. මේ කැපිටි කොල්ලෑවේ බස් බෝම්බ ප්‍රහාර එල්ල කරලා. ඉතින් මේවත් එක්ක බලනකොට සංහාර කරලා තියෙන්නේ අපි නෙවෙයි. සංහාර කරලා තියෙන්නේ මේ LTT ත්‍රස්තවාදය. අපි කරුණාකරලා අනුර කුමාර දිසානායකට කියනවා ඔබතුමාට කොන්දපණ ඇතුව මේ රටේ ඒකීයභාවය පිළිගන්න බැරි නම් මේ රටේ ඒ ස්වෛරීත්වය පිළිගන්න බැරි නම් ඔබතුමාගේ දීලා යන්න මේ ඕක ළමයෙකුට එච්චරයි කියන්න තියෙන්නේ. හරිද? ඔව් පැලවත්තේ නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගේන්න එපා. අනිත් කාරණාව මේ රටේ ඒකීය රාජ්‍යයක් විදියට මේ රට සියලුම ජනවර්ග වලට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර යුතුයි. ඒ වෙනුවෙන් අපි අකණ්ඩව සටන් කරනවා. මේ රටේ ඉන්න පුරවැසියන්ට අපි කියනවා, මේ රටේ ඉන්න රටවැසියන්ට අපි කියනවා එන්න මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කරන්න එන්න. මේ